ත්‍රිකුණාමලයේ සිදුවීම පටන් ගත්ත දවසේ ඉඳලා අද දවසේ ස්වාමින් වහන්සේලාට බන්ධනාගාරයට කීල් දාන අරන් යන්න ඇදුවා මේක අරන් යන්න දෙන්නේ නැහැ. රෝහලේද ස්වාමින් වහන්සේලාට දඟල් දාලා තියෙනවා. මම අන්න කාගෙන්ද මේ පරිගන්නේ? කාවද මේ සතුරු කරන්නේ? මේවා මේ විදියටම ඉදි කරන්න ඒ අවශ්‍ය කටයුතු ඉදුවෙමින් යද්දී ඒකට නිහඬ වෙන කාවද මේ සතුරු කරන්නේ? මොකද්ද මේ ඇති කරන්නේ යන ප්‍රශ්නේ? කවුද මේ පිටිපස්සේ ඉන්න කවුද? ඩයස්පොරා සතුරු කරන්නද මේ ඉදි කරන්නේ පාඩු ඉන්නේ කටවල්ලාගෙන? නෑ පංචාල මිසුත් නෑ. නැද්ද? මේවට විශ්වාසය ජනාධිපතිතුමා යාපනයේ ප්‍රදේශයේ ගිහිල්ලා කියනවා මේ අනුරාධපුරෙන් එහා පැත්තට සිල් ගන්න යන්න එපාලු. කාවද මේ සතුරු කරන්නේ? අපිට මතකයි මීට කලින් ත්‍රස්තවාදී හිටියා. එයා කිව්වා අනුරාධපුරෙන් එහා පැත්තට එන්න දෙන්නේ නැහැ කියලා. දැන් ඉන්න පාලකයෙක් කියන අනුරාධපුරෙන් එහා පැත්තට යන්න එපා කියලා. ඉතින් අපි යන්නේ එක කාරණාවයි. මොකද්ද මේ? කාවද මේ සතුරු කරන්නේ? දැන් අපි ගාව තියෙනවා ඡායාරූප දෙකක්. මේ ඡායාරූප දෙකෙම තියෙන්නේ මේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මේ කෝවිල් දෙකක්. එහෙම නැත්නම් අන්‍ය සිද්ධාස්ථාන දෙකක් ඉදි කරලා තියෙන මේ වෙරළට යාබදව ඉදි කරලා තියෙන එකක්. දැන් මේ දෙක බැලුවාම මේ එකක් කෙලින්ම ඉදි කරලා තියෙන ඔය කියන සියලුම සීමා අභිබව. මේ තියෙන ආණ්ඩුකාර කාර්යාලය ඉදිරියේ මෝද ගොඩ කරලා හදපු කෝවිල්. ඉතින් මේ රටේ සියලු පුරවැසියන්ට සහ සියලුම දෙනාට ක්‍රියාත්මක වෙන එක නීතියක් නම් අපි අහන්නේ ඇයි මේවට නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ? මොකද්ද මේවට නීතිය ක්‍රියාත්මක නොවන පදනම? අපි කියන්නේ මේ සිද්ධාස්ථාන හදන්න එපා කියලා. හැබැයි අපි කියන්නේ මේ රටේ ඔය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිය ක්‍රියාත්මක වෙන්න සියලු දෙනාට එක සමානව නම් ඇයි මේවට මේ ගොඩනැගිලි වලට නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ? ඒ කියන්නේ නිලධාරියා වැඩ කටයුතු කරන්නේ යම් කණ්ඩායමකට යම් ජන වර්ගයකට යම් ආගමික කොට්ටාශයේ පක්ෂග්‍රාහීවද? ඒ කියන ප්‍රශ්නේ තමයි අපිට අහන්න තියෙන්නේ. මොකද බෞද්ධ සිද්ධාස්ථානයකට ඔය කියන පැමිණිල්ල වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දාලා අද වෙද්දී නඩු කටයුත්ත ක්‍රියාත්මක වෙන ස්වාමින් වහන්සේලා සිවුනමක් ඇතුළු 10 දෙනෙක් සිරගත කරලා තියෙනවා. හැබැයි මේ ගොඩනැගිලි ඉදි කිරීමට දායක වෙච්ච කණ්ඩායම් ටිකට පරීක්ෂණත් නැහැ. එතකොට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව යම් කණ්ඩායමකට පක්ෂපාතීව දෙවන්ගේ වැඩ කටයුතු කරන්න කියන කාරණාව මේ වේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුරා සාකච්ඡාවට ලක් වෙමින් තියෙනවා. මේවා යට ගහගෙන හමස් පෙට්ටිය දාගෙන ඉන්න නිලධාරීන් ඉන්නවනම් පක්ෂග්‍රාහීව වැඩ කටයුතු කරන නිලධාරීන් ඉන්නවනම් ඒගොල්ලන්ට විරුද්ධ නීතිය ක්‍රියාත්මක වෙවි කියලා. මොකද එහෙම නොවුනොත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉන්න ජනතාව විශ්වාස කරાવી මේක මේ එක ජන වර්ගයකට විතරයි එක ආගමික කොට්ටාශයකට විතරයි මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. අනිත් කණ්ඩායම් වල අනිත් කොට්ටාශ වල මේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඒක අනවශ්‍ය ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. ඒකට බෞද්ධ ජනතාවට විතරක් මේ විහාරස්ථාන වලට විතරක් නීතිය ක්‍රියාත්මක කළා මේවා මේ විදියටම ඉදි කරන්න ඒ අවශ්‍ය කටයුතු සිදුවෙමින් යද්දී ඒකට නිහඬ වෙන කාවද මේ සතුරු කරන්නේ? මොකද්ද මේ ඇති කරන්නේ යන ප්‍රශ්නේ? කවුද මේ පිටිපස්සේ ඉන්න කවුද? ඩයස්පොරා සතුරු කරන්නද මේ ඉදි කරන්නේ පාඩු ඉන්නේ කටවල්ලාගෙන? මත මේ ස්ථානයට අපි ආවේ ඔබ දන්නවා ඇති මේ විදිහම ලංකාවම කතා වෙන ක්‍රියාවලියක් ඒකට සිදුවීමක් බවට පත් වෙලා තියෙන්නේ මේ ත්‍රිකුණාමලයේ බුදු පිළිම සිදුවීම. මේ ත්‍රිකුණාමලයේ බුදු පිළිම සිදුවීමේදී නඩු කටයුත්තේ එක පාර්ශවය එක පැමිණිලි පාර්ශවයක් බවට පත් වෙලා තියෙන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව. අපි දන්නා නීතිය සියලු දෙනාට එක සමාන වෙන්න ඕනේ. ඒක නීතිය සියලු දෙනාට එක සමාන වෙනවා නම් බෞද්ධ සිද්ධාස්ථානයකට ක්‍රියාත්මක වෙන නීතිය අපි කියන්නේ අනිත් පූජකවරුන්ට එහෙම නැත්නම් අනිත් සිද්ධාස්ථාන වලට ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් අපි ගාව තියෙනවා ඡායාරූප දෙකක්. මේ ඡායාරූප දෙකෙම තියෙන්නේ මේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මේ කෝවිල් දෙකක්. එහෙම නැත්නම් අන්‍ය සිද්ධාස්ථාන දෙකක් ඉදි කරලා තියෙන මේ වෙරළට යාබදව ඉදි කරලා තියෙන එකක්. දැන් මේ දෙක බැලුවාම මේ එකක් කෙලින්ම ඉදි කරලා තියෙන ඔය කියන සියලුම සීමා අභිබව. පැහැදිලිව පේනවා මේක තමයි ඉදි කරගෙන යන එක. මේකට අවශ්‍ය පැමිණිල්ල අපි කරලා තියෙනවා පොලිසියට. පොලිසියෙන් අපිට කිව්වා ගිහිල්ලා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ පැමිණිල්ල කරන්න කියලා. හැබැයි එහිදී අපිට ලැබිච්ච පිළිතුර බොරු කියන අවශ්‍ය නැහැ සතුටුදායක නැහැ. ඊට පස්සේ මේ තියෙන ආණ්ඩුකාර කාර්යාලය ඉදිරියේ මෝද ගොඩ කරලා හදපු කෝවිල්. ඉතින් මේ රටේ සියලු පුරවැසියන්ට සහ සියලුම දෙනාට ක්‍රියාත්මක වෙන එක නීතියක් නම් අපි අහන්නේ ඇයි මේවට නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ? මොකද්ද මේවට නීතිය ක්‍රියාත්මක නොවන පදනම? අපි කියන්නේ මේ සිද්ධාස්ථාන හදන්න එපා කියලා. හැබැයි අපි කියන්නේ මේ රටේ ඔය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිය ක්‍රියාත්මක වෙන්න සියලු දෙනාට එක සමානව නම්
ඇයි මේවට මේ ගොඩනැගිලි වලට නීති ක්‍රියාත්මක වෙන්නේ? ඒ කියන්නේ නිලධාරියා වැඩ කටයුතු කරන්නේ යම් කණ්ඩායමකට යම් ජන වර්ගයකට යම් ආගමික කොට්ටාශයේ පක්ෂග්‍රාහීවද? ඒ කියන ප්‍රශ්නේ තමයි අපිට අහන්න තියෙන්නේ. මොකද බෞද්ධ සිද්ධාස්ථානයකට ඔය කියන පැමිණිල්ල වෙළඳ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දාලා අද වෙද්දී නඩු කටයුත්ත ක්‍රියාත්මක වෙන ස්වාමින් වහන්සේලා 99ක් ඇතුළු 10 දෙනෙක් සිරගත කරලා තියෙනවා. හැබැයි මේ ගොඩනැගිලි ඉදි කිරීමට දායක වෙච්ච කණ්ඩායම් ටිකට පරීක්ෂණත් නැහැ. ඒගොල්ලෝ උන්ගේ වැඩ කටයුතු කරන් යනවා. එතකොට වෙළඳ සංරක්ෂණ දෙපාර්තමේන්තුව යම් කණ්ඩායමකට පක්ෂපාතීවද තමන්ගේ වැඩ කටයුතු කරන්න කියන කාරණාව මේ වේදී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පුරා සාකච්ඡාවට ලක් වෙමින් තියෙනවා. ඉතින් අපි සමාජ ක්‍රියාකාරකයෝ විතර අපේ වගකීමක් තියෙනවා. මේ ස්ථානයට ඇවිල්ලා මම දැනුවත් කරන්න. දැන් අද අපි ඒක කළා. දැන් අපි බලාපොරොත්තු වෙනවා මේකට අවශ්‍ය නීතිය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වෙයි සහ මේවා යට ගහගෙන හමස් පෙට්ටිය දාගෙන ඉන්න නිලධාරීන් ඉන්නවනම් පක්ෂග්‍රාහීව වැඩ කටයුතු කරන නිලධාරීන් ඉන්නවනම් ඒගොල්ලන්ට විරුද්ධ නීතිය ක්‍රියාත්මක වෙවි කියලා. මොකද එහෙම නොවුනොත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉන්න ජනතාව විශ්වාස කරાવી මේක මේ එක ජන වර්ගයකට විතරයි එක ආගමික කොට්ටාශයකට විතරයි මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. අනිත් කණ්ඩායම් වල කොට්ටාශ වල මේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඒක අනවශ්‍ය ප්‍රශ්න නිර්මාණය වෙනවා. එතකොට මේකේ වගකීම් බාර ගන්න ඕනේ මේ රටේ ජනාධිපතිවරයා. රටේ ජනාධිපතිවරයා සතුව තමයි බලය තියෙන්නේ. රටේ ජනාධිපතිවරයාට තමන් යටතේ තියෙන අමාත්‍යාංශයක දෙපාර්තමේන්තුවක් හරියට ක්‍රියාත්මක කරගන්න බැරි නම් ඊයේ කොහොමද රටක් පාලනය කරන්නේ? ඉතින් අපි තා පැහැදිලිව කියනවා මේ ත්‍රිකුණාමලයේ සිදුවීම පටන් ගත්ත දවසේ ඉඳලා අපි තා කනගාටුයි කියන්න. ස්වාමින් වහන්සේලාට අද දවසේ ස්වාමින් වහන්සේලාට බන්ධනාගාරයට කීල් දාන අරන් යන්න නැතුව මේක අරන් යන්න දෙන්නේ නැහැ. කාගෙන්? රෝහලේද ස්වාමින් වහන්සේලාට දන්වල දාලා තියෙන්නේ. මම අනේ කාගෙන්ද මේ පරිගන්නේ? කාවද මේ සතුරු කරන්නේ? එතකොට බෞද්ධ ජනතාවට විතරක් මේ විහාරස්ථාන වලට විතරක් නීතිය ක්‍රියාත්මක කළා මේවා මේ විදියටම ඉදි කරන්න ඒ අවශ්‍ය කටයුතු සිදු වෙමින් යද්දී ඒකට නිහඬ වෙන කාවද මේ සතුරු කරන්නේ? මොකද්ද මේ ඇති කරන්නේ යන ප්‍රශ්නේ? කවුද මේ පිටිපස්සින් ඉන්න කවුද? ඩයස්පොරාව සතුරු කරන්නද මේ ඉදි කරන්නේ කියලා පාඩුවේ ඉන්නේ කටවල්ලාගෙන. ඉතින් අපි ගැන කරුණා කරලා ගරු ජනාධිපතිතුමාට මේ කියන්නේ අපි දකිනවා ගරු ජනාධිපතිතුමා යාපනයේ ප්‍රදේශයේ ගිහිල්ලා කියනවා මේ අනුරාධපුරෙන් එහා පැත්තට සිල් ගන්න යන්න එපාලු. කාවද මේ සතුරු කරන්නේ? අපිට මතකයි මීට කලින් ත්‍රස්තවාදී හිටියා. එයා කිව්වා අනුරාධපුරෙන් එහා පැත්තට එන්න දෙන්නේ නැහැ කියලා. දැන් ඉන්න පාලකයෙක් ඉන්න අනුරාධපුරෙන් එහා පැත්තට යන්න එපා කියලා. ඉතින් අපි යන්නේ එක කාරණාවයි. මොකද්ද මේ? කාවද මේ සතුරු කරන්නේ? එතකොට මේ කාරණාවන් පිළිබඳව කරුණා කරලා රටේ ජනාධිපතිවරයා මීට වඩා කරුණ හොයලා බලලා නැති ප්‍රශ්න ඇති නොවෙන්න වැඩ කටයුතු කරන්න කියන කාරණාව තමයි තා පැහැදිලිව කියන්නේ.